grace of God. සුබම සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. ජේසුස් පිහිටයි. ජීවිතය හිතනවට වඩා අභියෝගාත්මක වෙලාද? ප්‍රශ්න, ගැටලු, වේදනා, අමාරුකම් වෙද්දී දරාගන්න බැරි තැනකට ඇදගෙන වැටිලාද? ගොඩක් දෙනෙක්ගේ මුහුණු දකිද්දී, ගොඩක් දෙනෙක් ගැන කල්පනා කරද්දී, එයා යන ජීවිත සිද්ධීන් දිහා බලද්දී හිතෙනවා ඒ වගේ දෙයක්. ඔබ ගෙවා දමන ජීවිතය අභියෝගාත්මක වුණා කියලා, අමාරු වුණා කියලා, අපහසු වුණා කියලා කොයි මොහොතකවත් ඇදගෙන වැටෙන්න ලෑස්ති වෙන්න එපා. හේතුව ඒ හැම දෙයකටම සැලැස්මක් තියෙනවා. දෙවියන් වහන්සේ හැම දෙයකටම සැලැස්මක් නියම කරලා තියෙන්නේ. ඔබ කොහොමද ඉන්න ඕනේ? ඔබ කොතැනටද යන්නේ? ඔබේ ජීවිතය සම්බන්ධව තියෙන හැම හීනයක්ම බලාපොරොත්තුවක්ම. එනිසා කිසි දෙයකට කලබල වෙන්න එපා. දෙවියන්ගේ අතේ ඔබ ගැන ලස්සන ප්ලෑන් එකක් තියෙනවා. ඔබ මම ප්ලෑන් කරනවට වඩා, ඔබ මම හිතනවට වඩා. මේව කියන්න හේතුව තමයි මගේ ආදරණීය දුවේ පුතේ, ගොඩාක් මිනිස්සු එනවා හම්බ වෙන්න, හම්බ වෙලා කතා කරන්න. ඒ අයගෙන් ගොඩාක් දෙනෙක් කියන දේ තමයි ෆාදර් අමාරුයි. අමාරු කාලෙක ඉන්නේ. ඉස්සර දේවල් හොඳට තිබ්බා, නමුත් දැන් මේ විදියට සිද්ධ වෙනවා. ඉස්සර රස්සාව තිබ්බා, දැන් රස්සාව නැහැ. ඉස්සර මම හිතන පතන හැම දෙයක්ම සාර්ථක වුණා, දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් එන්නෙම ෆාදර් ප්‍රශ්න ගැටලු විතරමයි. උත්තර නැහැ. මේ විදියට ගොඩාක් ආදරණීය දරුවෝ අපිව හම්බෙලා කියනවා. එතකොට හිතෙන්න පුළුවන් දෙවියෝ අතහැරලාද? නැත්නම් දෙවියන්ට අතහැරිලාද? මොකද්ද මේ වෙලා තියෙන්නේ? හිත අභ්‍යන්තරයේ ප්‍රශ්නාර්ථයක්, කුකුසක්, හිතාගන්න බැරි තැනක්, අපහැදිලි තැනක් නිර්මාණය වෙන්න පුළුවන්. මොකද අපි හැමෝම මිනිස්සුයෝනේ. ඒතර ගොඩාක් දේවල් අපි දකින්න පුරුදු වෙලා තියෙන්නේ මනුස්ස ඇහෙන්නේ. අපි හිතන්න පුරුදු වෙලා ඉන්නේ මනුස්ස හදවතකින්නේ. නමුත් හැමතිස්සෙම මතක තියාගන්න ඕන කාරණය, සිද්ධ වෙන හැම දෙයකටම පැහැදිලි සැලසුමක් තියෙනවා. දෙවියන්ගේ කැමැත්තෙන් තොරව ඔබේ මගේ ජීවිතයට හොඳ දේවල් විතරක් නෙමෙයි, ප්‍රශ්න, ගැටලු, වේදනා, පරීක්ෂාවන් එන්නෙත් නැහැ. සාතන්ට බෑ කොයි මොහොතවත් ඔබට මට අත තියන්න දෙවියන්ගේ කැමැත්ත නැතිව. බයිබලයේ පැහැදිලිව කියනවා සාතන් දෙවියන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා. ස්වාමිනේ, මට මේක කරන්න අවසර දෙන්න. දෙවියන් වහන්සේ කැමති වුණොත් පමණයි ඒ අවසරය සාතන්ට උනත් ලැබෙන්නේ. ඒ නිසා ඔබ මාව යම්කිසි පරීක්ෂාවක් එක්ක ඉන්නවා නම් මේ කාලය අතරතුර, ප්‍රශ්නයක, අමාරුකමක, වේදනාවක හිර වෙලා ඉන්නවා නම්, අභියෝගයකට ඔබ දැන් මේ කාලය අතරතුර මුහුණ දෙනවා නම් මතක තියාගන්න, පරීක්ෂා කාලයක්, විශේෂයෙන් මේ චතාරික සමය තුළ අපි මෙනෙහි කරනවා මේ වරප්‍රසාදලත් කාලයක්. ඒ කියන්නේ පරීක්ෂාව තුළ අපිට වරප්‍රසාදය හිමි වෙනවා. sin and grace කියන දෙක එකට බැඳිලා යන්නේ ඒකනේ. පාපය එතනම වරප්‍රසාදී ජීවිතයේ තියෙනවා අපිට. පාපෙන් ගැලවෙන තැන, පාපයට මනස්සාපනය වෙන තැන, පව් සමා කරගෙන දෙවියොත් එක්ක එකතු වෙන තැන අපිට හිටින්නේ වරප්‍රසාදලත් ජීවිතයක්. ඒ නිසා මතක තියාගන්න, හැරෙන්න ඕන තැනක් තියෙනවා නම් ඉක්මනට ජීවිතය හරව ගන්න. වෙනස් වෙන්න ඕන තැනක් තියෙනවා නම් ඉක්මනට ජීවිතය වෙනස් කරගන්න. වෙනස් කරගෙන හරවගෙන හරිම පාරට එන්න. එතකොට තේරෙනවා දෙවියන් වහන්සේගේ ඇල්ම බැල්ම ඔබ ගාව කොච්චර තියෙනවද කියලා. දෙවියන් වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය ඔබ වටා කොච්චර තියෙනවද කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මැසිවිලි කියන්න එපා. අපි ඉන්නේ සුන්දර කාලවක වානුවක. මැසිවිලි කියන්නේ නැතුව, දෙවියන් වහන්සේට දොස් පවරන්නේ නැතුව මේ අභියෝගාත්මක කාලය දරා ගන්න උත්සාහ කරන්න. ජීවිතය ගෙවන්න උත්සාහ කරන දෙවියන් වහන්සේත් එක්කම. එතකොට ඔබට පුළුවන් වෙනවා කවදද දවසක දෙවියොත් එක්ක මේ ජීවිතය ජයග්‍රහණය කරන්න. එහෙමනම් නැවත හම්බෙමු. හැමෝටම ස්තුතියි. ජේසුස් පිහිටයි. We are the Grace of God team.